ඉතින් අද මම ඔයාලට ගෙනාවේ JLPT N5 විභාගය ලියන්න ඉන්න ඔයාලා හැමෝටම වැදගත් වෙන පේපර් එකක්. ඉතින් මේ පේපර් එක ඔයාලා දන්නවා මම සාමාන්‍යයෙන් කරුණු ටිකක් කියන්න ඕනේ. ඔයාලා දැනටමත් දන්නවා ඒක. JLPT N5 විභාගයට යන්න කලින් දැනගත යුතු කාරණා ටිකක් තියෙනවා. අපි ඇඳගෙන යන්න ඕනේ ඇඳුම normal casual ඇඳුමක් ඇඳගෙන යන්න ඕනේ මේ වගේ. ඊට පස්සේ මින්නනෝ නිහොංගෝ book එකෙන් අපිට ඒ වගේ books වලින් ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් JLPT N5 විභාගෙට. තව අපිට ගෙනියන්න පුළුවන් දේවල් ගත්තොත් පැන්සල් මකන අඩිරූල වගේ ඒවා ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ විනිවිද පේන පර්ස් එකක් ගන්න ඕනේ. නැත්නම් විනිවිද පේන පර්ස් එක වඩාත් හොඳයි. ඒක තමයි සාමාන්‍යයෙන් ගෙනියන්න දෙන්නේ. අපේ ඇඳගෙන ඉන්න ටී-ෂර්ට් එකේ ජපන් අකුරු print වෙලා තියෙන්න බෑ. හරි ඒ ටික තමයි ඉතින් ඔයාලට විශේෂයෙන් දැනගන්න ඕන කරුණු විදියට තියෙන්නේ. හරි අපි දැන් යමු පේපර් එකට. පේපරේ පටන් ගන්න කලින් මේ ටික කියවලා බලලා ඉන්න ඕන. හරි අපි බලමු නෝට් එක. පළවෙනි එක තියෙන්නේ do not open this question booklet until the test begin. ඔයා මේ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න තියෙන කොටස විවෘත කරන්න එපා විභාගය පටන් ගන්න කලින්. එහෙම කරොත් අපිට බැරි වෙලාවත් අර මං කලින් කිව්වා වගේ විභාගය නැතිව යන්න ඒ වගේ වෙන දේවල් වෙන්න පුළුවන්. ඒ හින්දා නෝට් එක අනිවාර්යයෙන්ම කියවලා ඉන්න. දෙවෙනි එකේ තියෙන්නේ do not take this fiction booklet with you after the test. ඒකේ තියෙන්නේ මේ ප්‍රශ්න මේක ඉවර වෙලා ටෙස්ට් එක ඉවර වෙලා කොහෙවත් ගෙනියන්න බෑ. ආපහු බාර දෙන්න ඕනේ. ඒක දුන්නේ එක්කනටම ආපහු බාර දෙන්න ඕනේ අන්තිමට. හරි. තුන්වෙනි එක write to exam registration number and name clearly in each box below as written in your text voucher. මේ ටෙස්ට් වවුචර් එකේ දීලා තියෙන අදාළ තැනට ඔයාගේ නම registration number එක ගානට දාන්න ඕනේ පිළිවෙලට. මොකද ඒකෙන් තමයි ඔයාගේ ලකුණු බලා ගන්න පුළුවන් වෙන්නේ. හතරවෙනි එක this question booklet has 8 pages. ඒ කියන්නේ 8ක් පිටු 8ක් තියෙනවා. මම ඔයාලට 8ම කරන්නේ නැහැ. කොටසයි මම කරන්නේ grammar and reading. එහෙම නැත්නම් kanji කොටස තමයි මම ඔයාලට කරන්නේ. හරි. ඊළඟ එක මන්දයි 1 2 3 වගේ ඒවා තියෙනවා. ඊට පස්සේ one of the row numbers 1 2 3 is given for each question. Mark your answers in the same row of the answer sheet. answer sheet එකේ සමාන පේලි වලට අදාළ උත්තරේ පාට කරන්න තමයි තියෙන්නේ. හරි. ඉතින් මේ නෝට් එක බලලා තමයි පේපර් එක කරන්න ඕනේ. හරි අපි දැන් පේපර් එකට යමු. හරි. මේකේ මුලින්ම අපි බලමු සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඇති JLPT N5 පේපර් එකේ කොටස් 3ක් තියෙනවා. kanji, grammar, ඒ වගේම listening point. ඒ කියන්නේ ඒ කොටස් 3 හැම JLPT N5 පේපර් එකකටම තියෙනවා. හරි. අපි දැන් මම අරගෙන තියෙනවා මෙතන N5 පේපර් එකක්. මෙතන මේකේ තියෙන්නේ kanji, grammar දෙකම එකට. listening part එක වෙනම මම වීඩියෝ එකකින් කරන්නම්. ඔයාලා ඒකත් පස්සේ බලන්න. හරි. අපි යම් පළවෙනි පිටුවට. හරි බලන්න මේකේ තියෙන්නේ මොන්දයි ඉච්චි පළවෙනි ප්‍රශ්නය. මේ ඉරි කැලට මම නනි නනි කියලා කියන්නම්. ඔයාලා ඒක නනි නනි කියන එක දාලා කියන්නේ මෙතන හිස්තන කියන එක තමයි නනි නනි කියන්නේ. හරි බලමු. නනි නනි no kotoba do yomimasu ka? Ichi ni san yon kara ichiban ii mono hitotsu erande kudasai. ඒ කියන්නේ මේ ඉරියැඳි පදය හොඳින් කියවලා ඒකට ගැලපෙන පිළිතුර තෝරලා මේ ඉරි ගන්න කියලා තමයි කියන්නේ. හරි. අපි එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට යමු. පළවෙනි එක බලන්න හොඳට. දැන් මේ මම ඔයාලට කියන්නම් පොඩි දෙයක්. මේ වචනේ තියෙන දැන් මේ අපි kanjiයට අදාළ වචන තමයි මේකේ තෝරන්න තියෙන්නේ. kanji දැන් සාමාන්‍ය අකුරු එකක් වෙන්න පුළුවන්. ඒ kanjiයට නැත්නම් අකුරු දෙකක් තුනක් එහෙම වෙන්න පුළුවන්. හැම වෙලේම බලන්න ඕන ටක් ගාලා මේකට පළවෙනි කොටසට ඒ කියන්නේ මේ පේපර් එකට දැන් kanji grammar දෙකම mix ඉඳ මේකට නම් විනාඩි 40ක් වගේ දෙන්න පුළුවන්. නැත්නම් grammar පේපර් එක විදිහට ගත්තොත් මේකට හම්බෙන්නේ විනාඩි 25යි. ටක් ගාලා කියවලා බලන්න ගන්න ඕනේ. සාමාන්‍ය ප්‍රශ්න 33ක් 30ක් වගේ ඇඩ් වෙනවා මේ grammar එකට. මේක දැන් දෙකම තියෙනවනේ අපි බලමුකෝ. ඊට පස්සේ මේ මෙතන පළවෙනි කොටසේ බලන්න. උත්තර 4ම එකිනෙකට සමානයි. බැලුව බැලමේ එකිනෙකට සමානයි.
පොඩි වෙනස්කම් වලින් තමයි ඒවා වෙනස් වෙලා තියෙන්නේ. හරියටම N5 level එකට යන්න කලින් පේපර් එක ලියන්න යන්න කලින් අපි හොඳට N5 kanji ටික බලා ගන්න ඕනේ. මොකද ඒ kanji එකට තියෙන වචනය හැම වෙලේම මේ විදිහට උත්තර 4 සමානව තමයි එන්නේ. සමාන අකුරු වලින් එන්නේ. දැන් බලන්නකො උදාහරණ පළවෙනි එකයි දෙවෙනි එකයි. පළවෙනි එකේ තියෙන්නේ අතරශි, දෙවෙනි එකේ තියෙන්නේ අදරශි කියලා. අදරශි මෙතන තෙන් විතරයි ඇවිල්ලා තියෙන්නේ මේ දා අකුරට. අන්න ඒ වගේ තමයි වෙනස්කම් වෙන්නේ මෙතන. හරි. අපි වරමු. මෙතන එතකොට පළවෙනි kanji එක අපිට කියන්න පුළුවන් මේක අතරශි. අතරශි කියන්නේ අලුත් කියන kanji. අතරශි කුරුම දෙස්නේ. අලුත් කාර් එකක් නේද කියලා අහනවා කාගෙන් හරි අලුත් කාර් එකක් නේද? එතකොට අපිට පළවෙනි එකට උත්තරේ ගන්න පුළුවන් අතරශි කියන එක. අතරශි. දැන් දෙවෙනි එක ගත්තොත් අදරශි කියලා තියෙනවා. එතකොට ඒක තෙන් තියෙනවා ඒක වැරදි. අදරශි කියලා වචනයක් නෑ. තුන්වෙනි එක අරතශි කියලා තියෙන දැක්කනේ. පොඩි වෙනස්කම් වලින් තමයි මේ වචනේ වෙනස් වෙලා තියෙන්නේ. හතරවෙනි එක අරදශි කියලා තියෙනවා. වැරදිනේ. එතකොට පළවෙනි එක බලපු ගමන් අපිට උත්තරේ කියන්න පුළුවන් අතරශි 1. දෙවෙනි එකෙත් බලන්න උත්තර 4 ටක් ගාලා උත්තර 4 දිහා බලලා ප්‍රශ්නෙට එන්න. දැන් බලන්න උත්තර 4ම එක වගේ. ප්‍රශ්න කියවන්න. මෙතන තියෙනවා නනි ඕ ස්කේත කුදාසයි. ස්කේත කුදාසයි කියන්නේ මොකක් හරි දෙයක් ඔන් කරන්න. මොකක් හරි දාන්න. ඒ කියන්නේ ස්විච් එක දාන්න. AC එක ඔන් කරන්න. අන්න ඒකේ තියෙන්නේ වගේ තේරුම තමයි මෙන්න මේ ස්කේත කුදාසයි කියන එකේ තියෙන්නේ. දැන් අපි ගත්තොත් මෙතන තියෙන්නේ denki o tsukete kudasai. ඒ කියන්නේ විදුලිය ඔන් කරන්න. නැත්නම් ස්විච් එක ඔන් කරන්න කියන එකේ තේරුම වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. උත්තර 4ට ටක් ගාලා බලන්න. උත්තර 4 තියෙන පළවෙනි එක තෙන්ගි කියලා. තෙන්ගි කියලා එකක් නෑ. ඊට පස්සේ දෙවෙනි එක තෙන්කි. දෙවෙනි එක තෙන්කි. තෙන්කි කියන්නේ කාල ගුණයට තමයි තෙන්කි කියන්නේ. ඊළඟට දෙන්ගි කියලා එකක් නෑ. ඊළඟට තියෙනවා තෙන්කි කියන්නේ විදුලිය. අන්න එතකොට දෙවෙනි එකේ ඉදිරියන්ති වචනෙට එන්නේ දෙන්කි කියන එක. හතරවෙනි එක තමයි මේකේ උත්තරේ. හරි. අපි තුන්වෙනි ප්‍රශ්නෙට යමු. ඒකේ ප්‍රශ්න කියවන්න මොන්දායි නි. දෙවෙනි ප්‍රශ්නය. ඒ කියන්නේ ප්‍රධාන දෙවෙනි ප්‍රශ්න. nani no kotoba do kakimasu ka? Ichi ni san yon kara ichiban ii mono hitotsu erande kudasai. මේකේ තියෙන ඉරියන්ති පදයට ගැලපෙන kanjiය තෝරන්න කියලා තමයි මෙතන තියෙන්නේ. ඉරියන්ති පදයෙන් ලියලා තියෙන kanjiය තෝරන්න කියලා තමයි මෙතන තියෙන්නේ. හරි අපි බලමු. තුන්වෙනි එක. එතකොට තුන්වෙනි එකේ තියෙන්නේ nani de machimashou. ඒ කියන්නේ ඉන්දිමු. අපි කොයි හරි වෙලා රැඳී සිටීම කියලා කියන්නේ. මච්චිමෂෝ කියන්නේ රැඳී සිටීම කියන අර්ථය තියෙන එක. එතකොට මේකේ තියෙන්නේ සතෝ දේ මච්චිමෂෝ කියලා. ඒ කියන්නේ සතෝ කියන්නේ එළියේ පිටත. එළියට වෙලා ඉමු කියලා කියන්නේ එළියට වෙලා ඉමු. එතකොට මේකේ පළවෙනි උත්තර 4 බලන්න. මේකෙත් kanji වල පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. හොඳට බලලා තේරුම් ගන්න ඕනේ. දැන් පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක ඔක්කොම සමානයි. හරියට N5 එකේ kanji දැනගත්තොත් මේකට උත්තරේ ඉන්නේ 4. හොඳට kanji ටික බලාගෙන යන්න. හරි. එතකොට අපි ඒක ඉවරයි. ඊළඟට 4 වෙනි එක. nani wa yumei desu. ඒ කියන්නේ අර මොකක් හරි එකක්. ඒක ප්‍රසිද්ධයිලු. ඒක ප්‍රසිද්ධ එකක්. දැන් මෙතන පළවෙනි එකේ තියෙන්නේ පළවෙනි උත්තර 4 බලන්න. උත්තර 4 තියෙන්නේ දැන් මේක තියෙන්නේ hoteru wa yumei desu. අර හොටෙල් එක ප්‍රසිද්ධයි කියන්නේ. අර හොටෙල් එක ප්‍රසිද්ධයි. දැන් අපිට මේක එතකොට මේකේ තියෙන්නේ kanji නෙමෙයි. මේකේ තියෙන්නේ කතකනා වචනේ හොයන්න. කතකනා වචනේ හරියට කතකනා මේක knowledge එක බලනවා. කතකනා knowledge එකත් බලනවා. මෙතන එතකොට අපි කතකනා වචනේ තමයි හොයන්න. ඒකට මේ පළවෙනි උත්තර 4 බලන්න. පළවෙනි එකේ තියෙන්නේ හොරාරු කියලා. හොරාරු කියලා වචනයක් නෑ. අන්න බලන්න එතකොට
ඊළඟ බලන්න හොතේරු. ඊළඟට හොරහ. හොරහ. හොරහ කියලා එකක් නෑ. ඊළඟ බලන්න හොතේහ. හොතේහ. එහෙම ඒවත් නෑ. එතකොට මේකට උත්තරේ බලපු ගමන් අපිට හොයාගන්න පුළුවන්. හොතේරු කියන්නේ දෙවෙනි එක. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මොන්දයි සන්. ප්‍රශ්න 3 වෙනි එක. හරි. ඊළඟට තියෙන්නේ නනි නනි නී නනි ඕ ඉරෙමස්කා ඉචි නී සන් යොන් කරා ඉචිබන් ඊමනෝ හිතොත්සු එරන්දෙ කුදාසයි. ඒ කියන්නේ මෙතන වරහනට ගැලපෙන ක්‍රියාපදේ තෝරලා ලියන්න තියෙනවා. ඒක ඇතුළට එන ක්‍රියාපදේ තෝරන්න තියෙනවා. හරි. පස්වෙනි ප්‍රශ්නෙට යමු. පස්වෙනි එක තියෙන්නේ අසකොදේ තක්කුෂීනී නනි නනි මරු. හරි. එතකොට අපි බලමු. අසකොදේ අතනදී ටැක්සි එකට දැන් එතකොට මෙතන උත්තරයට එනවනේ ටැක්සි එකට නගිනවා. ඒක අපිට බලපු ගමන් කියන්න පුළුවන්. හරි අපි උත්තර 4ට යමු. පළවෙනි එකේ තියෙන්නේ නොරිමස්තා. ඒ කියන්නේ මේක අතීත කාලේ එකක්. නොරිමස්තා මේ බලන්න හැම එකේම අන්තිමට තා දෙනවා. අතීත කාලයක් කියලා එතකොට එතනින් අපිට තේරුම් ගන්න පුළුවන්. අසකොදේ තක්කුෂීනි නොරිමස්තා කියන්නේ අතනදී ටැක්සි එකට නගින්න. නැග්ගා කියලා කියන්නේ මෙතන දැන් නොරිමස්තා කියන්නේ නැග්ගා කියන එක. වාහනයකට නගිනවා, බස් එකකට නගිනවා, දුම්රියට නගිනවා, ටැක්සි එකට නගිනවා. එතකොට තමයි මේ නොරිමස්තා කියන එක පාවිච්චි කරන්නේ මොකක් හරි වාහනයකට නගිනකොට. එතකොට මේකට උත්තරේ නොරිමස්තා. හරි අපි දෙවෙනි එක බලමුකෝ. අගරිමස්තා. අගරිමස්තා කියන්නේ මොකක් හරි දෙයක් කියන්නේ ඉවර කරා මොකක් හරි දෙයක් කියන්නේ මිල වැඩි ඉවර කරා අන්න ඒ වගේ. ඒ වගේ සමාන පදයක් තමයි අගරිමස්තා කියන්නේ. ඊළඟට සුකිමස්තා ළඟා වුණා කියන එක. ඒ කියන්නේ කොයි හරි තැනකට ළඟා වුණා. ආවා කියන එක. සුකිමස්තා කියන්නේ ඒක. හයිරිමස්තා ඒ කියන්නේ ඇතුල් වුණා කියන එක. ඇතුල් වුණත් මේකට වෙන්න බෑ. මොකද නොරිමස්තා කියන එක තමයි මෙතන ගැලපෙන පිළිතුර. හයිරිමස්තා කියන එක එතකොට ගැලපෙන්නේ නෑ මේකට. එතකොට නොරිමස්තා. හරි. ඊළඟට 6 වෙනි එක බලමු. 6 වෙනි එක තියෙන්නේ කොකෝවා නනි නනි දෙස් බෙන්කියෝ දෙකිමසෙන්. ඒ කියන්නේ මෙතන මේ වගේ එතකොට අපිට ඒක ඉගෙන ගන්න බෑ. ඉගෙන ගන්න බෑ මෙතන. එහෙම එකක් තමයි කියන්නේ. එතකොට මේකට උත්තරේ පින්තූරේ බලලා තමයි අපිට මේක දෙන්නේ. මේ උත්තරේ ලියන්න. පින්තූරේ තියෙන්නේ මෙතන දැන් මේ ഘോഷාකාරී. මෙතන දැන් මේ බලන්න අපි නිකන් පින්තූරයෙන් බලපුවම ഘോഷාකාරී වගේ එකක් එන්න ඕනේ නේද? දැන් මේ මෙතන වැඩ කර ඉන්න කෙනෙක්. එයාට වැඩ කරන්න බෑ. එතකොට ഘോഷාකාරී මෙතන හා පැත්තේ එක්කෙනා සින්දු ප්ලේ කරන හින්දා එයාට ഘോഷාකාරී. එතකොට අපි උත්තර 4 බලමු. පළවෙනි එක තියෙන්නේ කුරයි. ඒ කියන්නේ අඳුරුයි කියන එක. එතකොට මෙතෙන්ට අඳුරුයි කියන එක ගැලපෙන්නේ නැහැ. අඳුරු ගතියක් එහෙම එකක් නැහැනේ. ඊට පස්සේ දෙවෙනි එක සමුයි. සීතලයි. එහෙම වෙන්නත් බෑ. සීතල මෙතන මොකද සීතලට ගැලපෙන දේවුවත් නැහැ. තුන්වෙනි එක උරුසයි. අන්න උරුසයි කියන්නේ ഘോഷාකාරී කියන එක. අන්න එතකොට අපේ උත්තරේ තුන්වෙනි එක කියලා හිතාගත්ත හැකි. හරි. හතරවෙනි එක බලමු. ඊළඟ තියෙන්නේ අබුණයි. ඒ කියන්නේ භයානකයි. එතකොට භයානක වෙන්නත් බෑනේ සින්දු ප්ලේ කරනකොට. උත්තරේ අපිට 3 කියලා ගන්න පුළුවන්. උරුසයි. එතකොට කොකෝවා උරුසයි දෙස් බෙන්කියෝ දෙකිමසෙන්. මෙතන ഘോഷාකාරී. ඒ නිසා අපිට ඉගෙන ගන්න බෑ කියලා කියන්නේ මෙයාට ඉගෙන ගන්න බෑ. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි. බලන්න ඊළඟ මොන්දයි යොන් 4 වෙනි ප්‍රශ්නය. නනි නනි නෝ බුන්තෝ දයිතයි ඔනජි ඉමිනෝ බුංගා අරිමස්. ඉචිනී සනියොන් කරා ඉචිබන් ඉමනෝ හිතොත්සු එරන්දෙ කොදාසයි. ඒකේ තියෙන්නේ මෙතන ඉරි ඇඳී වාක්‍යයට ගැලපෙන සමාන වාක්‍ය. ඒ කියන්නේ දැන් මේකේ මේ වාක්‍යෙටම ගැලපෙන සමාන වාක්‍යයක් මේ උත්තර 4 එක තියෙනවා. ඒක තමයි අපිට තෝරන්න තියෙන්නේ. සමාන පද දැනගෙන යන්න ඕනේ N5 විභාගයට. සමාන පද අනිවාර්යයෙන්ම මේ වගේ ප්‍රශ්නයක් එනවාමයි. හරි. පළවෙනි 7 වෙනි ප්‍රශ්න බලමු අපි. ඒක තියෙන්නේ වතෂි වා දෙපාතොනේ ස්තොමෙත ඉමස්.
සුත මෙතෙයිමස්. දැන් අපි හොයන්න ඕනේ එතකොට සුත මෙතෙයිමස් කියන එකට සමාන පදේ. හරි බලමු පළවෙනි එක. වතසි wa දෙපාතෝ de kaimono shiteimasu. දෙවෙනි එක. වතසි wa දෙපාතෝ de sanpou shiteimasu. තුන්වෙනි එක. වතසි wa දෙපාතෝ de shigoto shiteimasu. හතරවෙනි එක. වතසි wa දෙපාතෝ de yasundeimasu. හරි එතකොට බලමු අපි පළවෙනි එකේ තේරුම. වතසි wa දෙපාතෝ de kaimono shiteimasu. එයා දෙපාතෝ එකේ ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් එකේ shopping කරනවා. kaimono shiteimasu කියන්නේ shopping කරන ගමන් ඉන්නවා. හරි ඊළඟට දෙවෙනි එක බලමු. එතකොට මේකේ සුත මෙතෙයිමස් කියන්නේ kaimono shiteimasu කියන එකට සමාන එකක් තමයි. පළවෙනි එක එතකොට අපිට තෝරගන්න පුළුවන්. දෙවෙනි එක බලමු. වතසි wa දෙපාතෝ de sanpou shiteimasu. sanpou shiteimasu. sanpou shiteimasu කියන්නේ ඇවිදිනවා කියන එකට. එතකොට ඇවිදිනවා කියන එක ගන්න බෑ. සුත මෙතෙයිමස් කියන්නේ මොකක් හරි වැඩක් කරනවා. වැඩක් කරනවාද kaimono එක සමානයි. තුන්වෙනි එක බලමු. වතසි wa දෙපාතෝ de shigoto shiteimasu. අන්න ඒක තමයි උත්තරේ. බලන්න. දෙපාතෝ de shigoto shiteimasu. එයාගේ වැඩේ කරනවා. අන්න ඒක තමයි හරියටම උත්තරේ. හතරවෙනි එකත් බලමු අපි. වතසි wa දෙපාතෝ de yasundeimasu. විවේක ගන්නවා වෙන්න බෑනේ. හරි. එතකොට මේකට උත්තරේ අපිට කියන්න පුළුවන් තුන්වෙනි එක. වතසි wa දෙපාතෝ de shigoto shiteimasu. සුත මෙතෙයිමස් කියන්නේ shigoto shiteimasu කියන එකට සමාන පදයක්. හරි අපි ඊළඟ එක බලමු. ඊළඟට 8 වෙනි එක. ඒකේ තියෙන්නේ යූබේ පාතේ ඉකිමස්තා. යූබේ පාතේ ඉකිමස්තා. ඒ කියන්නේ හවස් වරුවක පාටි එකට ගියා කියන එක. හවස පාටි එකට ගියා කියන එක තමයි මේකේ තියෙන්නේ. හරි අපි බලමු. එතකොට මේකේ තියෙන්නේ අතීත කාලයනේ. එතකොට ඊ එකක් ගැන තමයි මේ කියන්නේ. ඊයේ. හරි පෙරේද හරි කලින් දවසේ ගන්න එකක් හරි ගත්තා මේ කියන්නේ. බලමු පළවෙනි එක. කිනෝ no hiru පාතියේ කිමස්තා. ඊයේ හිරු කියන්නේ දවල්. ඊයේ දවල් පාටි එකට ගියා. ඒක වෙන්න බෑ. මේකේ තියෙන හවස් වරුවක් ගැන. බලමු. කිනෝ no yoru පාතේ කිමස්තා. ඊයේ රෑ. පොඩ්ඩක් සමානයි නේද? අපි ඒක තෝරගමුකෝ. ඊයේ රෑ පාටි එකට ගියා කියලා කියන්නේ. බලමු ඊළඟ එක. ඔතොතොයි no hiru නේ. තුන්වෙනි එක. ඔතොතොයි no hiru පාතියේ කිමස්තා. කියන්නේ පෙරේදා. මේක දැන් එතකොට ඊයේ නෙමෙයි පෙරේදා. පෙරේදා දවල් පාටි එකට ගියා. ඒකත් වෙන්න බෑ. ඔතොතොයි no yoru පාතියේ කිමස්තා. කියන්නේ පෙරේදා රෑ පාටි එකට ගියා. දෙවෙනි එක හතරවෙනි එකයි සමානයි. දැන් ඒකෙන් තමයි අපි උත්තරය හොයාගන්න ඕනේ. දෙවෙනි එක හරි හතරවෙනි එක තමයි මේක දෙකෙන් අනිවාර්යයෙන්ම උත්තරයට එනවා මේක. මොකද්ද බලමු අපි දැන් ආයෙ හරයක් එතකොට අපිට බලන්න ඕන. කිනෝ no yoru පාතේ ඉකිමස්තා. යූවේ පාටේ ඉකිමස්තා. අපිට මේකෙන් ගන්න පුළුවන් සමානයකට දෙවෙනි එක තමයි. මොකද පෙරේදා කියන එක ගොඩක් පිටිපස්සේනේ තියෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් දෙවෙනි එක. කිනෝ no yoru පාතේ ඉකිමස්තා කියන එක තමයි ගන්න පුළුවන්. ඔතොතොයි no yoru පාතේ ඉකිමස්තා කියන එකත් ගන්න පුළුවන්. හැබැයි ඒක ඊයටත් වඩා පිටිපස්සේනේ තියෙන්නේ. එතකොට ඒක චුට්ටක් ගැලපෙන්නේ නෑනේ. දෙවෙනි එක තමයි කොහොම හරි උත්තරයට එන්නේ. හරි. අපි ඊළඟ ප්‍රශ්න බලමු. හරි. ඊළඟට තියෙන්නේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය. මුන්දයි ඉචි නනි නනි ni naniyo iremasu ka? ichi ni 3 4から一番いいもの一つ選んでください. ඒකේ තියෙන්නේ ගැලපෙන පිළිතුර තෝරන්න තමයි. හරි අපි උදාහරණ බලමු. රේ උදාහරණේ. ඒකේ තියෙන්නේ කොරේ නන්නනි එන්පිත්සු දෙස්. ඒතර උත්තර හතර තියෙන්නේ කොරේ ni එන්පිත්සු දෙස්. කොරේ o එන්පිත්සු දෙස්. කොරේවා එන්පිත්සු දෙස්. කොරේයා එන්පිත්සු දෙස්. ඒක බලපු ගමන් අපිට කියන්න පුළුවන් කොරේවා එන්පිත්සු දෙස්. මොකද මේක දෙයක්. හරි දෙයක්. මේක පැන්සලක් වේ. ඒකට කොරේවා එන්පිත්සු දෙස් එක බලපු ගමන් කියන්න පුළුවන්.
ඔර මේකේ තියෙන්නේ උත්තර පත්‍රයක් දෙනවා. උත්තර පත්‍රේ 3 වෙනි එක පාට කරන්න තමයි මේකේ තියෙන්නේ. දැන් අපි ඉදි ගාමු. උත්තර පත්‍රේ පාට කරන්න තමයි තියෙන්නේ. හරි. පළවෙනි එකට යන්. පළවෙනි එකේ තියෙන්නේ ඔතෝතෝ වා හෙයා නනිනනි සෝජිසි ඕෂිමස්තා. ඒ කියන්නේ මල්ලි කාමරය පිරිසිදු කරා. මල්ලි කාමරය පිරිසිදු කරා. උත්තර 4 බලමු. උත්තර 4 පළවෙනි එක ග. ඔතෝතෝ වා හෙයා ගා සෝජිසිමස්තා. ඒක වෙන්න බෑ. දෙවෙනි එක බලමු. ඔතෝතෝ වා හෙයා ඕ සෝජිසි ඕෂිමස්තා. අන්න ඒක තමයි උත්තරේ. අපිට ඒක බලපු ගමන් කියන්න පුළුවන් ඒක තමයි උත්තරේ. හරි අපි තුන්වෙනි එක බලමු. ඔතෝතෝ වා හෙයානි සෝජිසිමස්තා. එක වෙන්නත් බෑ. මොකද නිපාතවල නිපාත ටිකත් බලාගෙන යන්න වෙනවා. මොකද නිපාත වලින් ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම එනවා. නිපාත ගා කියන්නේ මොකක් හරි විශේෂ දෙයක් අපි හඳුන්වලා දෙන්න. ඒ වගේ නේක යූස් කරන්න. එතකොට ඒක වෙන්න බෑ. ඕ කියන එක තමයි මෙතෙන්ට එන්න ඕන උත්තරේ. මොකද කාමරේ පිරිසිදු කරා. දැන් මේකේ කරන කෙනා ඉන්නවනේ මල්ලි. එතකොට එතන වා එක විලා තියෙනවා. එතකොට මෙතන ආයේ හෙයා වා සෝජිසිමස්තා එහෙම ගන්න බෑ. හෙයා ඕ සෝජිසිමස්තා තමයි ඕනේ. හතරවෙනි එක නෝ. ඒ කියන්නේ කාගේ හරි අයිතියක්. දැන් කාමරේ අයිතියක් වෙන්න බෑනේ පිරිසිදු කරනවා කියන එක. එතකොට උත්තරේ කොහොමද 2. හරි. අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. කිනෝවා උචිනී ඒ කියන්නේ ඊයේ ගෙදරට නනියෝ ශිමස්තක. ඊයේ ගෙදරට නනියෝ ශිමස්තක. ඊයේ ගෙදරට එතකොට මෙතන උත්තරේ එන්න ඕනේ ඇවිල්ලා. ඊයේ ගෙදරට ඇවිල්ලා මොකද කරේ? එහෙනම් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. උත්තර 4 බලමු. ඊයේ ගෙදරට ඇවිල්ලා මොකද කරන්නේ කියලා තමයි මේකට එන්නේ. පළවෙනි එක තියෙන්නේ කයරු. ඒ කියන්නේ එනවා ආපහු එනවා කියන එක. කයරු. කයිරිමස් කියන්නේ අන්න ඒ වගේ තමයි කයරු කියන්නේ ආපසු වෙනවා. ඊයේ ගෙදරට ආපසු වෙනවා මොකද කරන්න කියලා තමයි අහන්නේ. එහෙම වෙන්න බෑනේ. දෙවෙනි එක කයරු කරා ඊයේ ගෙදරට ආවෙලේ ඉඳන් ආවෙලේ සිට මොනවද කරේ කියලා අහනවා. ඒක වෙන්නත් බෑ. තුන්වෙනි එක කිනෝවා උචිනි කයෙත්තේ නනියෝ ශිමස්තක. අන්න ඒක තමයි උත්තරේ. කයෙත්තේ. මේ තේ ෆෝම් එක හොඳට බලාගෙන යන්න ඕන. මොකද තේ ෆෝම් එකෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. තේ ෆෝම් එක දාන කාලය වෙලාව අන්න ඒක චුට්ටක් බලා ගන්න. හරි 4 වෙනි එක බලමු. එතකොට 4 වෙනි එක තියෙන්නේ කයෙත්තරි. කයෙත්තරි කියන එකත් අපිට ගන්න බෑ. මොකද ඒකන වෙලාවල් තියෙනවා. මෙතෙන්ට ගැලපෙන්නේ නෑ ඒකත්. 3 වෙනි එක තමයි ගැලපෙන්නේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි. ඊළඟ ප්‍රශ්නය මොන්දයි නි. නනි හයිරු මොනෝ තරේ දෙස්කා. ඉචිනි සංකාරා. ඉච්චිබන් මොනෝ හිතොත්සු එරන්දේ කුදාසයි. හරි. ඒ කියන්නේ මේකේ තරුව තියෙන දැන්ට ගැලපෙන වචනේ තෝරන්න. මොන්දයි රේ. උදාහරණය. මේකේ අපි මුලින්ම බලන්න ඕනේ B එකේ තියෙන උත්තරේ. ඒකේ තියෙන්නේ යමදා සන්දෙස්. යමද වේ කියන එක. එතකොට මේකට මේ තරුවට උත්තරේ හොයන්න මුළු වාක්‍යෙම වචන ටික හොයන්න ඕනේ. ඒ වාක්‍යෙම තියෙන වචන ටික තමයි පටලවලා මේ උත්තර 4ට දීලා තියෙන්නේ. එතකොට මේ උත්තර 4න් ගැලපෙන වචන තමයි එතෙන් උත්තර 4ම අපි මෙතනින් හදන්න ඕනේ ගලපලා. ඊට පස්සේ තරුවට එන වචනේ තමයි ඉගෙන ගන්න ඕනේ. හරි උදාහරණ මේ බලන්නකෝ. උදාහරණ තියෙන්නේ දැන් මෙතන තියෙන්නේ අනෝහිතෝවා දරේ දෙස්කා. ඊට ඒකට උත්තරේ විදියට තමයි B යමදා සන්දෙස් කියන්නේ. අනෝහිතෝවා දරේ දෙස්කා. මෙතන කා දීලා තියෙනවා මෙතන කා. එතකොට අපි උත්තරේ ගන්න ඕනේ මේ දීලා තියෙන උත්තර 4ෙන්ම තමයි. දැන් බලන්න මේ උත්තර 4 පිළිවෙලට ඇදුවොත් එන්නේ අනෝහිතෝවා දරේ දෙස්කා. අර පුද්ගලයා කවුද? යමද සන්දෙස් යමද වේ කියන එක. හරි. එතකොට මෙතන තරුවට එන තැනට එන්න ඕනේ දරේ කියන එක. එතකොට මේකේ උත්තරේට එන්නේ 4 වෙනි එක. ඊට පස්සේ 4 වෙනි එක මේක පාට කරලා තිනවා. පේනවනේ.
හරි. අපි තුන්වෙනි ප්‍රශ්නයට යමු. 1යි 2යි තියෙන්නේ හොඳමයි. තුන්වෙනි එක තියෙන්නේ කොරේවා කියෝනෙන් වතෂි සෂින් දෙස්. අන්න ඒකේ උත්තරයක් අපිට යටින් දීලා නැහැ. අපි ඒක හදන්න ඕනේ. ඒක තියෙන්නේ කොරේවා මේක කියෝනෙන් මේ අවුරුද්දේ මම වතෂි. එතන අපි හදාගත්තොත් අපිට මේ තරුවට එන උත්තරය තමයි දෙ. හදාගෙන බලමු දැන්. මේක එතකොට එන්න ඕනේ වතෂි ගා. වතෂි ගා මෙතන නිපාතයක් අනිවාර්යයෙන්ම එන්න ඕනේ. වතෂි ගා නිපාතයකට මෙතනින් ගා තෝර ගන්න පුළුවන් දේ වෙන්න බෑ. වතෂි ගා උමිදේ. උමි කියන්නේ මුහුද. මුහුදේදී උමිදේ. කොරේවා කියෝනෙන් වතෂි ගා උමිදේ තොත්ත සෂින් දෙස්. මේක මේ අවුරුද්දේ මම මුහුදේ ළඟ ඉඳන් ගත්ත ෆොටෝ එකක්. එතකොට මෙතන එන උත්තරේ තමයි කියෝනෙන් වතෂි කියෝනෙන් වතෂි ගා කියෝනෙන් වතෂි ගා කියෝනෙන් වතෂි ගා උමිදේ උමිදේ තොත්ත සෂින් දෙස්. තොත්ත සෂින් දෙස්. තොර මේකට උත්තරේ තමයි උමිදේ. මේ තරුව තියෙන එකට ගැලපෙන වචනේ තියෙන්නේ දේ කියන එක. දෙක. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි. හතරවෙනි එක. කිනෝ අන්තිමට මරු. එතකොට ඊයේ මෙතෙන්ට එන එක තමයි දැන් අපිට තෝරන්න තියෙන්නේ. මේ තරුව තියෙන තැනට එන උත්තරේ තමයි අපිට තෝරන්න තියෙන්නේ. හරි බලමු අපි. කිනෝ කයිනි නිහොන්ගෝ no ikimashita jisho o. හරි. එතකොට කිනෝ ඊයේ නිහොන්ගෝ no ජපන් මෙතන නිහොන්ගෝ no Nihongo no jisho o Japanese dictionary. මෙතෙන්ට එන්න ඕනේ jisho. jisho o ඉඩමදි මෙතැනට යන්න. හරි. කිනෝ නිහොන්ගෝ no කිනෝ ඊයේ නිහොන්ගෝ no jisho o Japanese dictionary එකක් කයිනි ඉකිමashita. මෙතෙන්ට එන්න ඕනේ කයිනි ඉකිමashita. තෙන්ට කයිනි කියන එක තමයි එන්න ඕනේ. කයිනි මිලදී ගැනීම සඳහා ගියා. ඊයේ ජැපනීස් ඩික්ෂනරි එකක් මිලදී ගැනීම සඳහා ගියා. මෙතෙන්ට උත්තරේ එන්න ඕනේ කයිනි කියන එක. පළවෙනි එක උත්තර. හරි. අපි ඊළඟට යමු. ඊළඟට තියෙන්නේ මොන්දයි සන් ගෝ කරා කියෝනි නනියෝ ඉරෙමස්කා 1234 කරා ඉචිවන් ඊ මොනෝ හිතොත්සු එරන්දෙ කුදාසයි. ඒ කියන්නේ පස්වෙනි ප්‍රශ්නේ ඉඳලා නවවෙනි ප්‍රශ්නේ වෙනකන් ගැලපෙන පිළිතුර තෝරලා ලියන්න කියන්න තියෙන්නේ. ඒතකොට ගැලපෙන පිළිතුර තියෙන්නේ මේකේ මේ පැත්තේ. මේ පැත්තේ තමයි උත්තර ටික තියෙන්නේ. මේ පැත්තේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට අපි මේ දෙපැත්තම බලන්න වෙනවා. හරි බලමු පළවෙනි එක පස්වෙනි එක බලමු. මේක තියෙන්නේ ශෝකය එකක්. ජිග ශෝකය එකක් තියෙන්නේ මෙතන. තමන් ගැන හැඳින්වීමක් තියෙන්නේ. අපි බලමු. හජිමෙ මස්තේ. මෙයාගේ නම ජෝන් ස්මිසු. හජිමෙ මස්තේ ජෝන් ස්මිසු දෙස්. ඇමරිකා කරා ඒ කියන්නේ ඇමරිකාවේ සිට පැමිණියා කියන එක තමයි පස්වෙනි එකට එන්න ඕනේ. අපි බලමු මේ පැමිණියා කියන එක තියෙන්නේ කියලා. ඔව් මේ තියෙන්නේ ඉකිමස් යනවා. ඒක වෙන්න බෑ. ඉකිමස්තා ගියා. එහෙම වෙන්නත් බෑ. කිමස් එනවා. ඒකත් බෑ. කිමස්තා පැමිණියා. අන්න එතකොට මේකට උත්තරේ කිමස්තා. හතරවෙනි එක පැමිණියා කියන්නේ හතරවෙනි එක. හරි. අපි ඊළඟ බලමු ආයේ. වතෂි වා ඒයිගාが好きです。アメリカの映画はよく知っています。එතකොට
එයා ඇනිමේ ඒගා ඒ කියන්නේ මූවිස් වලට එයා කැමති. ඇමරිකාවේ ඒගා එයා බලලා තියෙනවා. හරි එතකොට උත්තරේට අපි 6 වෙනි එක තාම අපිට නිගමනය කරන්න බෑ. මොකද්ද බලමු උත්තරේ. දේවා දකරා දෙමෝ සොරේකාරා බලමු. එතකොට ඒ තියෙන ඊළඟ කොටස අපි කියවලා බලමු. නිහොන් නො ඒගාවා අමරි ශිරිමසෙන් අමරි ශිරිමසෙන් තාම ජැපනීස් ඒවා බලලා නැහැ. ඒත් කියන එක තමයි එතකොට මෙතෙන්ට එන්න ඕනේ. එයා මූවිස් වලට කැමතියි. ඇමරිකාවේ මූවිස් බලලා තියෙනවා. නමුත් ජපානයේ මූවිස් බලලා නැහැ. එතකොට නමුත් කියන එක තමයි එන්න ඕනේ. නමුත් කියන එකේ තේරුම තියෙන්නේ මෙතන දෙමෝ කියන එකේ. මේ බලන්න. 6 වෙනි එකේ දෙවෙනි එක. දෙමෝ. එතකොට 6 වෙනි එකට උත්තරේ දෙමෝ. හරි. 7 වෙනි එක බලමු. ඊළඟ නිහොන් දේවා නිහොන් නොඒගාව තක්සන් නිහොන් දේවා නිහොන් නොඒගාව තක්සන් ගොඩක් කට්ටිය ජපන් ඇනිමේ එක ජපානයේ ඉන්න අය ගොඩක් බැලුවා කියලා එක තමයි කියන්න බැලුවා. එතකොට මේක 7 වෙනි එකේ තියෙන්නේ මිමස්තා මිතයි දෙස් මිතේ ඉමස්තා මිරු කරා දෙස්. මිරු කරා කියන එක කොහොමවත් ගන්න බෑ. මිතයි දෙස් කියන එකත් ගන්න බෑ. බලන්න ඕන කියලා වෙන්න බෑනේ. හරි. ඒකට පළවෙනි එකයි තුන්වෙනි එකයි. මිමස්තා බැලුවා කියන එක ගන්න පුළුවන්. මිතෙයි මස්තා බලමින් සිටියා. එතකොට බලමින් සිටියා කියන එක එන්න බෑ. මොකද ඒක අතීත කාලයි. කොහොමද අතීත කාලයි. ගොඩක් අය බැලුවා කියලා තමයි උත්තරේ එන්න ඕනේ. බලමින් සිටියා දැන් කර කර ඉන්න එකක් නෙමෙයිනේ. දැන් කර කර හිටපු එකක් නෙමෙයි. එතකොට මිමස්තා පළවෙනි එක තමයි උත්තරේ. 7 වෙනි එකට පළවෙනි එක උත්තරේ. මේකට 3 මේකට 4. හරි. ඊළඟ එක බලමු. 8. ඔන්න දෙවෙනි එක්කෙනා. එයාත් දැන් ජිකුෂෝකයක තමයි කරන්නේ මෙතන. දෙවෙනි එක්කෙනා මිනාසන් කොනිචිවා යන් දෙස්. එයාගේ නම යන්. හරි. යන්ට. වතසි වා නිහොන්ගු ගක්කෝ de මයිනිචි බෙන්කියෝ shite imasu. ජපන් විද්‍යාලයක හැමදාම ඉගෙනුම් ලැබෙනවා කියලා තමයි එයා කියන්නේ. ඉමා ගක්කෝ නො චිකකු ni අනේතෝ සුන්දෙයිමස්. ඒ කියන්නේ පාසල අසල අක්කත් එක්ක තමයි එයා ජීවත් වෙන්නේ. හරි. ඊළඟට අනේගා ඉරු කරා අක්කා ඉන්න හින්දා කියලා තමයි තියෙන්නේ. 8 වෙනි එකට. සබිෂිකු අරිමසෙන් සබිෂිකු අරිමසෙන් කියන්නේ පාළුවක් නැහැ කියන එක. අක්කා ඉන්න හින්දා පාළුවක් නැහැ. ඒක තමයි මෙතෙන්ට එතකොට උත්තරේ. දෙවෙනි එක සබිෂිකු අරිමසෙන් දෙෂ්තා. එතකොට ඒක අතීත කාලයි. ඒක වෙන්න බෑ. සබිෂිකු අරිමසෙන් කා. ඒක ප්‍රශ්න අහන විදියනේ. එතකොට ඒක වෙන්නත් බෑ. ප්‍රශ්නයක් නෙමෙයි ආයක කියනවා. හරි. ඊළඟ 4 වෙනි එක සබිෂිකු අරිමසෙන් දෙෂ්තා කා. ඒකත් වෙන්න බෑ. ප්‍රශ්නයක්නේ. ඔර මේකට උත්තරේ පළවෙනි එක. සබිෂිකු අරිමසෙන් පාළුවක් නැහැ. හරි. මේකට 1 මේකට 2 මේකට 4 හරිනේ. හරි. අන්තිම එක 9 වෙනි ප්‍රශ්නය බලමු මේක මොකක්ද තියෙන්නේ කියලා. වතෂි වා නිහොන් de takusan tomodachi ga hoshii desu. එයාට ජපානයේ ඉන්න ගොඩක් යාළුවෝ ඕනෙලු. ඊළඟට මිනාසන් හැමෝම දෝසරශිකෝ නගාශිමස්. අන්තිමට එයා ඒක thank you කියලා යනවා. එතකොට 9 වෙනි එකට මිනාසන් දැන් එයාට යාළුවෝ ඕනේ කියලා තියෙන්නේ. එතකොට යාළුවෝ ඕනේ නම් මිනාසන් ගක්කෝනි මයිනිචි ඉකිමසෙන් කා. ඒක ගැලපෙන්නේ නැහැ. හැමදාම ඉස්කෝලේ යනවද කියන එක එහෙම ගැලපෙන්නේ නැහැ. දෙවෙනි එක ගක්කෝ de tomodachi to asubimashita. ඉස්කෝලේ යාළුවොත් එක්ක විනෝද වුණා. ඒක වෙන්නත් බෑ. උචිනි අසවිනි කීතකුදාසයි. අන්න තුන්වෙනි එක බලන්න. උචිනි ගෙදර සෙල්ලම් කරන්න එන්න. කරුණා කරලා එන්න කියලා තමයි කියන්නේ. එයා ගෙදර සෙල්ලම් කරන්න එන්න. අන්න ඒක තමයි ගැලපෙන උත්තරේ. 4 වෙනි එක උචීදේ අනේතෝ අසබිතයි දෙස්. අක්කත් එක්ක සෙල්ලම් කරන්න කැමති. ඒක වෙන්නත් බෑ. 3 වෙනි එක තමයි උත්තරේ. හරි. මේකට 1 මේකටත් 1 මේකට 3 මේකට 4. ඔන්න ඔය විදිහට තමයි මේ ටිකට උත්තරේ එන්නේ. හරි. අපි එතකොට මේ ප්‍රශ්නේත් ඉවරයි. මොන්දයි යොන්.
次の文を読んで質問に答えください。答えは1、2、3、4から一番いいものを一つ選んでください. ඒකේ තියෙන්නේ මෙතන දැන් ඡේදයක් වගේ එකක් තියෙනවා. ලියුමක් වගේ එකක්. ඒකට ඒකෙන් බලලා උත්තරේ තෝරන්න තමයි තියෙන්නේ. හරි බලමු. ඒකේ තියෙන්නේ අන්මෙසන් යාළුවට කියන එකක් තමයි මේ තියෙන්නේ. 今週は仕事がたくさんあります. මේ සතියේ වැඩ ගොඩක් තියෙනවා. ඊළඟට 土曜日と日曜日も忙しいです. සෙනසුරාදා සහ ඉරිදා එයාට කාර්ය බහුලයිලු. ඊළඟට 来週の月曜日に来てください. ඊළඟ සතියේ සඳුදා එන්න කියලා තමයි කියන්නේ. එතකොට අපි 10 වෙනි ප්‍රශ්නේ බලමු. 先生はいつ時間がありますか? කවද්ද වෙලාව තියෙන්නේ? ටීචර් කවද්ද වෙලාව තියෙන්නේ කියලා තමයි අහන්නේ. එතකොට මේ බලන්න. ටීචර් සෙනසුරාදා සහ ඉරිදා කාර්ය බහුලයි. ඊළඟ සතියේ සඳුදා තමයි එන්න කියලා තියෙන්නේ. එතකොට ඊළඟ සතියේ සඳුදා වෙන්න ඕනේ ආට නිවාඩු තියෙන්නේ. එතකොට ඒකේ බලමු උත්තර 4. 今週 මේ සතියේ වෙන්න බෑ. හරි. ඊළඟ 土曜日 සෙනසුරාදාත් නෙමෙයි. ඊළඟට 日曜日 ඉරිදාත් නෙමෙයි. අන්න තියෙනවා 月曜日කියලා තමයි මෙතන. එතකොට උත්තරේ මේ මෙතන තියෙන්නේ 来週の月曜日に聞いてください. ඊළඟ සතියේ 月曜日එන්නේ කියලා තියෙනවා. එතකොට ඊළඟ සතියේ 月曜日තමයි සඳුදා තමයි අර නිවාඩු තියෙන්නේ. එතකොට මෙතන 4 වෙනි උත්තරේ තමයි හරි. හරි අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 次の文を読んで質問に答えてください. 答えは1、2、3、4から一番いいものを一つ選んでください. මේකේ තියෙන්නේ මේ ඡේදයට අදාළ ඡේදයෙන් තෝරලා ප්‍රශ්නෙට අදාළ උත්තරේ හොයන්න තියෙන්නේ. මේ වගේ ප්‍රශ්න වලදී ඡේදේ ලොකු ප්‍රශ්න වලදී මුලින්ම කරන්න ඕනේ ප්‍රශ්න කියවන එක. ප්‍රශ්න කියවලා තමයි ඡේදෙන් හොයලා උත්තරේ ලියන්නේ. හරි. අපි බලමු එතකොට ප්‍රශ්නේ. 次の中でヤンさんの家から一番近い店どれですか? ඒ කියන්නේ ඊළඟ එක ඇතුලේ ඉඳන් යන් සංගේ ගෙදර සිට ළඟම තියෙන කඩේ මොකද්ද? හොඳටම ළඟ තියෙන කඩේ මොකද්ද කියලා තමයි අහන්නේ. හරි. එතකොට ඡේදය තියෙනවා. ヤンさんの家は町の中の便利なところにあります. ඒ කියන්නේ ටවුන් එකේ මැදම හරිය තමයි තියෙන්නේ යන් සංගේ ගෙදර. ඊළඟට 隣に隣にパン屋があります. හරි. එතකොට එතනින් උත්තරේ හොයාගන්න පුළුවන්. 隣にパン屋があります. එතකොට මොකද්ද? අසලම තියෙන්නේ පාන් කඩේ. පාන් කඩේ. අසලම තියෙන්නේ පාන් කඩේ. දෙවෙනි එක තමයි උත්තරේ. හරි. ඊළඟ එක 12. ヤンさんは今日どこへ行きますか? අද කොහෙද යන්නේ කියලා අහනවා යන්さん. හරි අපි බලමු මේක. 隣にパン屋があります. 前は花屋で花屋の隣は魚屋です. 近くに薬屋と肉屋もあります. 郵便局と病院もあります. හරි. එතන තියෙන කඩවල ටී ගැන තමයි පොඩි විස්තරයක් තියෙන්නේ. මෙතන මෙහෙම කඩවල තියෙනවා කියලා. එතනින් අපිට මේකෙන් උත්තරේ හොයන්න බෑ. ඊළඟට 今日の夕方 අද හවස 今日の夕方ヤンさんの友達が遊びに来ます. අද හවස යන් සංගේ යාළුව සෙල්ලම් කරන්න එනවලු. යන්さんは鶏肉の料理と魚の料理を作ります. ඒ කියන්නේ මස් වලින් හදන කෑමකුයි මාළු වලින් හදන කෑමකුයි හදනවලු. ඊළඟට 冷蔵庫の中に鶏肉と魚がありませんですから ෆ්‍රිජ් එක ඇතුලේ මසුයි මාළුයි නැති හින්දා යන්さんはこれからයන්さんමෙතෙන් සිට 買い物に手がけます。ඊළඟට එයා shopping කරන්න යනවලු දැන් මාළුයි මසුයි හොයන්න. それから
ඔන්න දැන් තමයි ඉවන් යන්නේ යන කඩේ තමයි මොකද කියලා අහන්නේ. දැන් කොහෙද යන්නේ කියලානේ අහන්නේ ප්‍රශ්නේ. හරි මෙතන ඉඳන් එතකොට සොරේ කරා යූබින් කියකුවේ ඉත්තේ ඉස්සෙල්ලාම එයා යන්නේ රෝහලට. යූබින් කියකුවේ ඉත්තේ රෝහලට ගිහිල්ලා කීතයෝ කයිමස්. ඒ කියන්නේ රෝහලට ගිහිල්ලා බඩු ටික ගන්නවා. හරි එතකොට රෝහලට ගිහිල්ලා ඉස්සෙල්ලාම රෝහලට තමයි යන්නේ. මේකේ තියෙන්නේ මොකක්ද බලමු එතකොට. කොහෙද යන්නේ කියලා. උත්තරේ තමයි නිකුයා සකනයා යූබින් කියකු. පළවෙනි එක තමයි උත්තරේ මේ. නිකුයා සකනයා යූබින් කියකු. මස් ගණ්ඩත් යනවා මාළු ගණ්ඩත් යනවා අන්තිමට රෝහලටත් යනවා. අන්න ඒ වගේ තමයි දැන් මෙතන දාන්නේ. අනිත් ප්‍රශ්නේ වල බලන්න පාන්න. එතන පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැහැ පාන් කඩේ. ඊළඟට බියෝයින් හනාය අර මල් කඩෙත් එතන ගැලපෙන්නේ නැහැ කොහෙත්ම. බියෝයින් නිකුය පාන්න අන්න ආයතන පාන් කඩේ. ගැලපෙන්නේ නැහනේ. දැන් එයා යන්නේ මස් ගණ්ඩයි මාළු ගණ්ඩයි රෝහලට. ඒකට පළවෙනි එක තමයි උත්තරේ. හරි. ඉතින් ඔන්න මේ පේපරේ මෙතනින් ඉවරයි. මම හිතනවා මේ පේපරේ ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. මේකෙන් අවශ්‍ය නෝට් ටික දැනගෙන ඔයාලට JLPT N5 exam එකට ඉන්න පුළුවන්. ඉතින් ග්‍රැමර් එකයි මෙතනින් ග්‍රැමර් සහ kanji පේපරේ ඉවරයි. ඊළඟට තියෙන listening part එක. ඒක මම වෙනම වීඩියෝ එකකින් කරන්නම්. හරි. එහෙනම් අදට ඉවරයි. sayonara. Bye.